සංඛ්‍යා ශාස්ත්‍රයේදී 11 කියන්නේ නව ආරම්භයක් ආධ්‍යාත්මික අවබෝධයක් සංකේතවත් කරන ප්‍රධාන අංකයක්. එය දේවදූත අංකයක් ලෙස සැලකෙනවා. නමුත් ඔරලෝසු වල නැවත නැවතත් 11 ලෙස දක්නට ලැබෙනවා. ඒ වගේම 11 කියන දිනයත් ඔයාගේ සිහින ජීවිතය සහ ස්වයං ප්‍රකාශනයන් සඳහා වඩාත් සුදුසු දිනයක් ලෙසත් සැලකෙනවා. සෑම වසරකම නොවැම්බර් 11 වන දින 11 කියන මොහොත ඊටාම බලවත්. ජව සම්පන්න ద్వාරයක් තමයි විවෘත වන්නේ. ඉතින් මේ කාලය තුල මිනිසුන් තමන්ගේ ජීවිතය දෘශ්‍යමාන කර ගැනීම සඳහා තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඒ අවශ්‍ය කරන කටයුතු සිදු කරනවා. විශේෂයෙන්ම ජර්නල් කිරීම, භාවනා කිරීම, කැඩපත් ක්‍රියාකාරකම්, ඒ වගේම විශ්වලයිස් කිරීම, ඒ ආදී වූ විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම තමන්ගේ යටිසිතට තට්ටු කරලා තමන්ගේ ජීවිතයෙන් තමන්ට අවශ්‍ය දේ ගැන යම්කිසි කාලයක් අරන් මෙනෙහි කිරීමට කාලය ගත කරනවා. බොහෝ වෙලාවට ස්ක්‍රිප්ටින් ක්‍රමයේදී සිදුවන්නේ මෙයයි. ස්ක්‍රිප්ට් කරද්දී තමන්ගේ යටිසිතත් සමග සම්බන්ධ වෙලා තමන්ට ඕනේ මොනවද, තමන් කවුරුද වෙන්න ඕනේ කියන දේ හිතමින් ඒ ගැන අවබෝධ කරගනිමින් එය වර්තමාන මොහොතේදී සිදුව ඇති ආකාරයට ඒ හැඟීම් විඳිමින් ලියනවා. මේක ස්ක්‍රිප්ටින් ක්‍රමය ලෙස සලකනවා. මෙහිදී ඔයාට පෑනක් කඩදාසියක් අරගෙන ඔයාගේ ඉලක්ක ඔයා සාක්ෂාත් කරගත් ආකාරයට තමයි ලියන්නේ. ඉතින් උදාහරණයක් ගත්තොත් මට රුපියල් 1000ක මුදලක් එහෙම නැත්නම් රුපියල් දසදහසක මුදලක් ලැබීම පිළිබඳව මා විශ්වට ස්තුතිවන්ත වෙමි. ආදී ලෙස ස්තුතිවන්ත වෙමින් ලියන්න ඕනේ. ඒ විදිහට මේක ඔයාලගේ රැකියාව පැත්තෙන් වෙන්න පුළුවන්, ධනය පැත්තෙන්, දියුණුව, නිරෝගීකම, අධ්‍යාපනය ආදී, විවාහය ආදී විවිධ පැතිකඩ ඔස්සේ ඔයාලට මේ ස්ක්‍රිප්ට් ක්‍රමය ලියන්න පුළුවන්. මේ 11 දින මේ විවිධ ක්‍රම භාවිතා කරමින් ඔයාලගේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වචනවල බලය මේ වෙලාවේ භාවිතා කරන්න පුළුවන්. වචනවල බලය භාවිතා කරමින් ඔයාගේ සිහින සැබෑවක් බවට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඔයාගේ සිහින සහ ඉලක්ක විශ්වයට 3 වරක් නිහඬව මුමුණමින් ඒවා සිදුවන බව සැබවින්ම විශ්වාස කිරීමක් තමයි මෙතනදී සිදුවන්නේ. හරියට භාවනාවක් ලෙස මේ වචන හිමීට මුමුණන්නේ. ඉතින් විස්පර් ක්‍රමය කියලාත් කියනවා මේකට. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි ඔයාලට 11 කියන දවසේ සිදු කරන්න පුළුවන්. ඒ තමයි ඔයාගේ ජීවිතය, ඔයා බලාපොරොත්තු වන ජීවිතය මවා ගනිමින්, චිත්‍රරූප මවමින් ඔයා දෙස බැලිය හැකි ක්‍රමය. එහෙම නැත්නම් කැඩපත් ක්‍රමය. ඒ කියන්නේ ඔයාගේ ජීවිතය කැඩපතක් ඉදිරියට ගිහිල්ලා ඔයා දකින්න. ඔයා කවුරු වෙලා ඉන්නවද? උදාහරණයක් ඔයා ගායිකාවක් වෙලා ඉන්නවනම් එහිදී ඔයා හැසිරෙන ආකාරය, එම අවස්ථාවට මුහුණ දෙන ආකාරය, ලොකු සෙනගක්, ඒ කියන්නේ ලොකු ක්‍රවුඩ් එකක් එතන ඉන්නවා. ඒ ඉස්සරහා ඔයා ගීත ගායනා කරනවා. ඊට ලැබෙන ප්‍රතිචාරය මේ ආදි වශයෙන් ඔයාගේ ඔයා බලාපොරොත්තු වන ජීවිතය දකින්න. මිරර් ටෙක්නික් කියලා කියනවානේ. ඒ වගේම
ඔයාට පුළුවන් ඔයාගේ නම, ඔයාගේ හොඳ ගුණාංග, ඔයා අත්හැර දැමීමට කැමති දේවල් සහ ඔයාගේ ජීවිතයට ලං කර ගැනීම කැමති දේවල් බෙදා ගැනීමෙන් ඔයාට මේ දේවල් ආරම්භ කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය කරන්නේ නැති සියල්ලම ඉවත් කරලා හොඳ දේවල් ජීවිතේ ලං කරගන්න හොඳම දවසක් මේ 11/11 කියන දවස. ජීවිතය අපි වේගවත්ව ගමන් කරනවානේ. පුදුම වේගකින් තමයි මේ අපි දේවල් පසුපස හඹා යමින් සිටින්නේ. අපට අපවත් අමතක වෙලා තියෙන කාල පරිච්ඡේදයක තමයි අපි ගත කරන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය දේ සොයා ගැනීමට, ඔයා කවුද කියලා දැන ගැනීමට සහ ඔයාගේ සාර්ථකත්වයට මදක් මේ වේගවත් බව අඩු කරන්න ඕනේ. අඩු කරලා ඔයා මේ විශ්වය හා සම්බන්ධ වෙන්න. විශ්වයේ මේ උදාවන විශේෂ කාල පරිච්ඡේදයන් විවෘත වන දොරටු තියෙනවානේ. විශ්වය පෘථුවියට බලවත් ශක්තිය උදාහරණ කාලයන් තියෙනවා, දිනයන් තියෙනවා. ඒ වගේ විශේෂිත දවසක් තමයි දැන් 11/11 වෙන දින උදා වෙන්නේ. ඉතින් එදින ඔයා අනිවාර්යෙන්ම මේ දේවල් කරන්න. ඉතින් ආධ්‍යාත්මික ගමනට වගේම ඔයාගේ අභිප්‍රායන් සකසා ගැනීමට, ඔබට අවශ්‍ය දේ කරා ඒ වෙනුවෙන් වැඩ කිරීමට අර්ථවත් වන සලකුණක් තමයි මේ 11/11 සහ ඒම කාලය. එය තුළින් දිරිගැන්වීම, වර්ධනය, බහුලත්වය, ආධ්‍යාත්මික පිබිදීම සහ ඥානාලෝකය සංකේතවත් වෙනවා. ඉතින් කවුරු විවිධ මත පළ කරත් මේ අංකවල විශේෂත්වයක් තියෙනවා. මේ වායි යම් පණිවිඩයක් අපිට ලබා දෙනවා. නමුත් මෙය සෑම දිනාටම දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ ගැන හිතන්නට හිත දෙන්නේ නැහැ. විශ්වයේ පණිවිඩ හැමෝටම ලැබෙන්නේ නැහැ. මොකද විශ්වත් එක්ක සම්බන්ධ වූවොත් පමණයි විශ්වයේ පණිවිඩ ලැබෙන්නේ. දේව දූතයන්ගේ සහාය ලැබෙන්නේ. ඒ වගේම එයාගේ වයිබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. මේ වයිබ්‍රේෂන් එක ඉහළ මට්ටමක රඳා පවතින්නේ යහපත් ගති ගුණ වලින් පෝෂණය වූ අයෙක් තුළ සහ තමන් තුළ විශ්වාසයක්, ධෛර්යයක්, උනන්දුවක් තියෙන කෙනා තුළ, අවංකකම, යහපත්කම තිබෙන කෙනා තුළ, ඒ වගේම වර්තමාන මොහොතේ ජීවත් වන, තමන් සමග හුදකලාව යම්කිසි කාලයක් ගත කරන එවැනි අයට විශ්වත් එක්ක පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. යහපත්කම වැඩි වෙන්න ඔයාගේ වයිබ්‍රේෂන් එකත් වැඩි වෙනවා. ඔයාගේ ක්‍රියාශීලී බව, උනන්දුව, ධෛර්ය, විශ්වාසය, මේ දේවල් අනිවාර්යයෙන්ම අතුර තියෙන්න ඕනේ. අන් අයගේ කීමට, ඒ කියන්නේ හිස් දේවල් බොහෝ අය තමන්ව වටන්න ඕනම් කියන වර්තමානයේ ගොඩක් අය හරිම දක්ෂයි තවත් කෙනෙක්ව වටන්න. ඒක විනෝදයක් ලෙස තමයි සමහරෙක්ට දැනෙන්නේ. ඉතින් එවැනි අයකින් ඈත් වෙලා ඒ වගේ කියමන් වලට තමන් වහලෙක් නොවි, තමන්ගේ යම්කිසි ඉලක්කයකට තමන් ගමන් කරන්න ඕන. මොකද ඔයාගේ ජීවිතය ඔයාට විතරමයි වටින්නේ සහ අනෙක් අයට වටින්නේ නැහැ කියනවා නෙවෙයි. නමුත් ඔයාට ඔයාම තමයි පිහිටට ඉන්නේ. වෙන කාටවත් බෑ පිහිට වෙන්න. ශාස්ත්‍රූන් වහන්සේලාට පවා හැකිවන්නේ මඟ පෙන්වීම විතරයි. එහි ගමන් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ තමන්. ඒ නිසා තමන්ට තමා තමයි පිහිට වෙන්නේ. යම්කිසි දවසක් එනවා අපි මේ පෘථුවියෙන් ඉවත් වෙන. ඒ කියන්නේ අපි මේ දැන් වර්තමාන මොහොතේ අප සිටින ශරීරයෙන් ඉවත් වෙන මොහොතක් එනවා. නැවත ශරීරයකට යනවා. නමුත් මේ ඉන්න ජීවිතය අපි යම්කිසි මොහොතක සමුගන්නවා. එතකොට අපිට පිහිටක් අවශ්‍යයි. ඒ පිහිට අපිම තමයි මේ ගොඩනගා ගත යුත්තේ. ඉතින්
විශ්වත් එක්ක සම්බන්ධ වෙලා තමන්ට අවශ්‍ය කරන ඒ ලස්සන ජීවිතය ගොඩනගා ගන්න තමන්ම වෙහෙසෙන්නේ. බොහෝ වෙලාවට දෙමව්පියන්වත් තමන්ගේ ඒ යටිසිතේ තියෙන අරමුණ දන්නේ නැහැ. මොකද සමහර වෙලාවට යම් යම් කාරණා මත අපව වළක්වනවා වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ අය ඉන්නවා කොහොම හරි උනන්දු වෙලා තමන්ගේ ඉලක්කය වෙත යහපත් මාර්ගය යහපත් ඉලක්කයක් අරමුණු යහපත් මාර්ගයේ ගමන් කරමින් තමන්ගේ යහපත් අරමුණ ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න අය ඉන්නවා.